new energy vehicles රට පුරා HEV වාහන, BE වාහන, PHEV මාදිලේ වාහන මේ වෙනකොට පාරවල් වල විශාල ප්‍රමාණයකින් දකින්න ලැබෙනවා. ඉතින් නවීන තාක්ෂණයේ නවතම පැතිකඩ වෙන මේ new energy vehicles මාදිලි සියල්ලම ආවරණය කරමින් අපි අලුත් පාඨමාලාවක් නිර්මාණය කරා advanced EV technology නමින්. ඉතින් මේ පාඨමාලාව මාස 8ක පාඨමාලාවක් BEV වාහන, PHEV වාහන වල අන්තර්ගත වන සියලුම තාක්ෂණික පැතිකඩයන් න්‍යායික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව මා ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පාඨමාලාව හරහා නවීන මෝටර රථ කාර්මිකයෙකුට මේ new energy vehicles අලුත් එඩියාවේදී නඩත්තුවේදී අවශ්‍ය සියලුම කරුණු දැන ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් new energy vehicles වල බල පද්ධතිය අනිවාර්ය අන්තර්ගත වන එකකයක් තමයි බැටරි. මේ මෝටර රථවල DC වෝල්ට් 100 200 300 400 වැනි විභව පරාසයෙන් යුත් බැටරි අන්තර්ගත වෙනවා. IEC 100 ප්‍රමිතිය අනුව DC වෝල්ට් 60ත් මිලිඇම්පියර් 75ට වැඩි ධාරාව අධිවිදුලිය ලෙස නැත්නම් හයි වෝල්ටේජ් ලෙස හඳුන්වනවා. අධිවිදුලිය මාරාන්තික විදුලියක්. ඉතින් මිනිසෙකුගේ මරණය ඇති වෙන්න DC වෝල්ට් 60ත් මිලිඇම්පියර් 75ටත් වැඩි විදුලි සැර වැදීමක් ප්‍රමාණවත් වෙනවා. ඉතින් කාර්මිකෙක් විදියට මේ new energy vehicles අලුත් එඩියාවේදී නඩත්තුවේදී මේ අධිවෝල්ටීයතාවය පිළිබඳ හොඳ දැනුවත්කමක් තියෙන්න ඕනේ. මේ අධිවෝල්ටීයතා පද්ධතිවල ආරක්ෂාව, ඒකට පාවිච්චි කරන උපාංග, එකේ තියෙන ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ මනා දැනුමක් සහිත කාර්මිකයෙක් වෙන්න ඕනේ. ඒ සඳහා මනා දැනුමක් සහිත වීම ඔහුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට පවා වැදගත් වෙනවා. ඉතින් මෙවන් වාහන අලුත්වැඩියා කරන කාර්මික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්න ඕන කෙසේද කියන එක ප්‍රමිතිගත විදිහට නිර්මාණය කරන්නේ කොහොමද කියන ගැන අවබෝධයක් තියෙනවා. ඒ සඳහා භාවිතා කළ යුතු පුද්ගලික ආරක්ෂණ උපාංග, නිර්ණායක ක්‍රමවේද, නවීන දෝෂ නිරීක්ෂණ ක්‍රම, දෝෂ පරීක්ෂණ උපකරණ පිළිබඳ දැනුම මේ නවීන කාර්මිකයට ඉතාමත් අවශ්‍යයි. ඉතින් මේ සියලු කරුණු අපේ මේ අලුත් පාඨමාලාව ඇතුළත අන්තර්ගත කරනවා නවීන තාක්ෂණික යාවත්කාලින් වලට අනුකූලව. ඉතින් ඔබ මෝටර් කාර්මික ශාස්ත්‍රයේ ඕනෑම වෘත්තියක නියුතු අයෙක් නම් මේ පාඨමාලාව හදාරන්න ඔබ කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න. මේ පාඨමාලාව පානදුර අප ඇකඩමියේ සති අන්තයේ දිනවල පවත්වනවා. ඒක මාස 8ක පාඨමාලාවක්. ඒ පහත දැක්කෙන දුරකථන අංක වලට කතා කරලා පුළුවන් ඔයගලන්ටත් අපේ නවතම මේ පාඨමාලාව හා සම්බන්ධ වෙන්න.